ඕකද ඒක තමයි. වැඩි සුන්දරයි ඉතින්නේ. වැඩි හොඳයි. ඔව් මගේ නම වසන්ත මොරගොඩ. මම මේකේ මේ මගේ චරිතයේ පොලිස් සමන් මං හිතන්නේ මගේ ජීවිතේ භාගයක් මේ නිකන් මැදින් පටන් ගත්ත කෑලි තියෙන ජීවිතේම එහෙම තමයි. මගේ දැන් උදාහරණයකට මේකත් මං කරන්න ඉරු චරිතයක් නෙමෙයි හොඳේ. ඔව්. ඒක අපි දන්නවනේ. ඔව් සම්පත් අයියනේ කරන්න හිතේ හිටියේ. පව් ඉතින් ඇත්තටම සම්පත් අයියව මතක් කරන්න ඕනේ. මේ කොමුණත් වෙනස් ඉතින් ඒ කියන්නේ ලකා මං හිතන්නේ ඊට කලින් මට හම්බෙලා තිබෙන්නේ නැහැ. ඉතින් ලකා ඇවිල්ලා ගෙදරට වෙවිලා කතා කරා. ඒක බොහොම එකක්. මට නම් හැබැයි හම්බෙලා තිබ්බා මම නෑ ලකාව මම දන්නවා මචං. දන්නවා. නමුත් මං කූඹිය බලලා තිබුණේ ඒවත් එක්කම නේ. ඉතින් ඇත්තටම මේ මචං මෙහෙමනේ. අපි චරිත වලට එන ලෝබයිනේ බා. අනිවාර්යයෙන්. නේ. ඔව්. ඒ කියන්නේ අපිට නළුවෝ චරිත පෙරේතයෝ. නෑ මෙහෙමයි. ඇත්තටම මේ මෙහෙම මේ නළුවෝ වෙන්න එහෙම හීන අපිට කවදාකවත් තිබෙන්නේ නෑ. නේ මොකක් හරි හොඳ වැඩකට දායක වෙන්න. එතකොට ඉතින් ලකා ඇවිල්ලා කියනකොටත් මම දන්නවා මං ලකා ඇවිල්ලා කතා කරනවා මට හිතෙනවා මේකට ගන්න මේකකුත් නෑ කියලා. මොකද මං කිව්ව ගමන් කියනෝනේ නාට්‍ය වලට එන්නේ නැතු යනවා ඒ වගේ වත් කියනෝනේ. වසන්ත මොරගොඩ පොළු తీරෝ කියලා කියනවා නාට්‍ය වලට පොළු తీරෝ. ඒ පොළු තිබ හේතු තියෙනවා ඒක වෙනම කතාවක්. මේ නවතින ඔවා කියවිලා චරිත ගොඩක් නැති වෙලා තියෙනවා. ඒ හින්දා ෂූට් එකට දින කියනකම මම මේකද ඒ හිතුවා සද්දරිතු ඉන්න කතා වැඩි ඉන්නෝලු නෑ. මම අහංකාර වෙලා හිටියේ. ඒක තමයි. ඒක තමයි ඔබ දැන් අපි ඉස්සර බං හම්බෙනකොට වගේ නෙමෙයි නේද මේ ඔව් චිත්‍රපටයේ මුල් කාලේ හිටියට හරි සීරියස් ඔව් සීරියස් හැබැයි පහු වෙනකොට සීරියස් කඩලා කොටි නෑ රංගපාන්නේ එතනකොට මම සරත් කොතරාවල මම මේකේ නිමල සිරි මාමගේ කැරක්ටර් කරන්නේ. ඒ කියන්නේ මාමනේ මාමා කියන්නේ මේක මම හිතේ ටීම් එකක් විදිහට මිනිස්සුන්ගේ සිහිනවල එක එක වේරියේෂන් තියෙන්නේ මම හිතන්නේ වසන්ත ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන්නේ ඇත්තටම හීන තමයි. මේකේ අපි ඉන්නේ මචං. ඒ කියන්නේ දැන් මගේ පුතත් ඕක ඇතුලේ ඉන්නවා. මගේ දුවත් ඉන්නවා. මාත් ඉන්නවා. හැමෝම ඉන්නවා මචං මේක ඇතුලේ. හරිද අපිට ඇත්තටම මම මේක කරගෙන යද්දි අපිට තේරෙන්නේ නැහැ මේ අපි මේ කියන්නේ රංගපානෝ කියලා දැනෙන්නේ නැහැ. ඔව් අනිත් එක මචං මෙහෙමනේ දැන් අපි හිතමු මේ මිනිහෙක් ජීවත් වෙන්න නම් මිනිස්සුන්ට හීන තියෙන්න ඕන. නැත්තම් සුයිසයිඩ් කරගන්න ඕන. ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැති වුණාම මිනිස්සු සුයිසයිඩ් කරගන්නවා. එතකොට හීනත් එක්ක තමයි මිනිස්සුන්ගේ ජීවිතේ ගලාගෙන යන්නේ. මේක ඇතුලේ මං හිතන්නේ මේ විචාරිත ඔක්කොගෙම තියෙන එක. හැබැයි ඔය හීන මං හිතුවා පෙන්වන්න එක නැහැ කියලා. කොච්චර කල්ද බම් මේක. හීන බොඳ වෙනවා තමයි පොඩ්ඩක්. ඕ නෑ ඔබ ඉතින් මැදින්නේ ආවේ. ඔව්. මම රැවුලෝ වගේ හිටියන්නේ මේ වෙනුවෙන් අවුරුදු දෙකක්. අම්මට ඕනේ. ඔව්නේ මැද ගැප් එකේ රැවුලෝවන් හිටියේ. අවුරුදු දෙකක් හිටියේ. ඒකන්ද මම මේ රැවුලෙන් සෑහෙන ටෙල් නාට්‍ය චිත්‍රපට ටිකක් කළා. මේකේ හිටියේ පොඩි නිකන් වෙනස් හැඩයක් තියෙන උඹ. ඇත්තටම දැන් මේකේ හිටියා සිරි හිටියා. සිරි කුමාර එතකොට රංජන. අය අමුතු නේ බා මේකප් ආටිස්ට් කෙනෙක් එහෙම නළුවෙක් වුණා කියන වෙන වැඩක් නේ බා. එහෙම දන්නවද මම අපිට ඉස්සෙල්ලා රංගපෑවේ. ඔව් නේද ඉස්සෙල්ලාම මේ බර්ට්‍රම් අයියාගේ එකක තමයි ඉස්සෙල්ලා මම දැක්කේ ඉස්සර රංගපාය. අපි මුල් කාලේ එන කාලේ මචං එයා නළුවා. ඔව් ඇයි මචං මේ අපි විදි නාට්‍ය කරන කාලෙත් ගියාන්ලා අපි ඔක්කොම මේ සිරි ඉතින් අපිත් එක්ක ඒකට නේ. ඌ හැබැයි වෙන ලෙවල් එක නළුවෙක් ඈ. අංජනේත් හොඳයි ඒ. අංජනේ අලුත් උන්ගෙන් වරු එක. ඔව් ඔව් වෙන එකක් නේ මචං. නෑ ඒ ඔක්කොම එහෙමයි බන්දාර අෂාන්ඩයිස් එක මම ඔය මේ රංගපාන සෙට් වුණාමයි. මාත් සෙට් වුණා. ඌ මචං මෙහෙමනේ. ඌ පොඩි අර ඉංග්‍රීසි පොඩි වෙන හැඩයක ඒවා හිටිය එකෙක් මචං. ඌ ඊට පස්සේ එතන හරියන්නේ නැහැ කියලා ඉතින් නෑ මචං අපේ කට්ටියට වැටුණට පස්සේ ඊට පස්සේ තමයි තේරුනේ අර අප්සෙට් වගේ කියලා. මුන්නේ ඔය එතන තියෙන කේස් එක. අනිත් එක මම හිතනවා මේ චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ මේ
ඒකේ තියෙන ආතල් එක. ඒ කියන්නේ දැන් හුඟක් චිත්‍රපටවල ඒ ආතල් එක නැහැනේ. අනික ඔෆිසියල් නේ මචං. දැන් මම කියන්නේ ඒක වැරද්දක් නෙමෙයි. සමහර ඔය අලුතෙන් එන මේ අපි ඇඩ් කරලා ලකාගෙන කියන්න ඕනේ නැත ඌ අනිකට ගන්න මේ ලකාගේ තියෙන වෙනම වැඩ කරන විදිහකුත් තියෙනවනේ. ඔව් ඒක වෙන එක. මම ඉස්සෙල්ලා කමර්ෂල් එකන වැඩ කරේ යත්තේ. ඔව් ඊට පස්සේ තමයි මේ ඊට පස්සේ ඉතින් මේ කූඹියෝ වැළුවා බලලා ඊට පස්සේ ඒකත් එක්ක මම වැඩ කූඹියෝ බැලුවට පස්සේ තමයි ඉතින් මේකට සම්බන්ධ වුණේ. ඒක හරි අමාරුයි කියන්නේ මේ මං හිතුවේ මචං ලකා එන වයසක එක අපේ වයසේ වගේ එකක් කියලා. දට්ටෙත් එක්ක මේ අර ගෲප් එකට දැම්මා ජීව අත්තරගෙන යනවා අල්ලගෙන යනවා හරිද මම දැම්මා මම දැක්කලා තියෙනවා මම දැම්මා ලකා ජීවතුන් අතර ඉන්නව නේද කියලා අම්මපල්ල ඒ වගේ මම දැක්කේ නෑ ඒක ලකා එක්ක වැඩ කරන්න ලැබෙන එකත් ඉතින් පොඩි නළුවෙක් හැටියට සංවර ඩිරෙක්ෂන් අධ්‍යක්ෂණ විලාසයේ මචං ඒක වුණාට අමාරුයි එයාට වැඩ කරන්න අපිට අමාරුයි කියන්නේ ඒ කියන්නේ තෘප්තිමත් නෑනේ බං අපි කොච්චර ඒක බොරුවටත් හොඳයි කියලා කියනවා කියලා කරන්නේ. ඔව් කරන්න දෙන්නේ නැතුව ඒක හොඳයිද අකා. හොඳයි. අපි දැන් අම්මට කෙලවෙලා තියෙන්නේ. නෑ කොහොම හරි මචං ඒ සමස්තයේම තේ හදපු මල්ලි නම් අවසානයේ දක්වාම මං හිතන්නේ සමහර ඒවා මිරිකලා ගත්තා. වැඩේ කියන්නේ කාස්ටින් එක මං කියන්නේ මචං මේක ඇතුලේ අපි දෙන්න ඇර මානිත් අය හොඳට පාස් කරලා තිබ්බා. මං හිතන්නේ මාව නම් ගත්තේ බැරිම තමයි. බෙට්ටම මාව ගන්නෑ. නෑ බැරිම තැන විතරක් නේ. උඹ සෑහෙන උඹ ගැන අධීක්ෂණය කළා තමයි ගත්තේ. ගන්නත් ඔව් එහෙම තමයි ගත්තේ. අපිනුත් ඇහුවා. ආයෙත්. දැන්වත් කියනවද දන්නේ ඌ වෙලාවට එනවා කියලා. නෑ මචං මම නාට්‍ය වලට ෆිල්ම් වලට යනවා වෙලාවට. ඒ කතා කරපු විලාසය ඇත්ත තියෙන්න ඕනේ. දැන් මං ඉස්සර නාට්‍ය වලට නාට්‍ය දෙකකට විතර මචං ගියේ නෑ ඇත්තටම. තාතාව මගදී නැගිට. එයි මචං අපිට කතා කරන විලාසයයි ඒක පවත්වාගෙන යද්දී යන විලාසයයි වෙනස්. චරිත දෙකක්. හරිද? හැබැයි මෙතන තිබ්බේ එක චරිතය. එක චරිතය. මං කියන්නේ ඒකයි වටින්නේ. කියන්නේ දැන් මචං අපි කවදාකවත් දැන් ඔයාලා නම් වෘත්තිමේ නළුවෙක්. දැන් මම වෘත්තිමේ නළුවෙක් නෙමෙයි මචං. මං කවදාකවත් ගණන් අහලා රඟපාන්නේ නෑ. ඒක මගේ හැටි. කියන්නේ මම වෘත්තිය නළුවෙක් නෙමෙයි. දැන් ඔයාට එහෙම බෑ. ඒක වෙනම කතාවක්. හැබැයි මචං සල්ලිම නෙමෙයිනේ මේක ඇතුලේ තිබ්බේ. නෑ මේක තියෙනවා තව එකක් මේ. අපිට ආත්ම තෘප්තියක් තියෙන. ඒක මේක ඇතුලේ පිරීලා තිබ්බා. ඒක ඒ යන්නේ දැන් ප්‍රොඩක්ෂන් එක පැත්තෙන්. ඒ කියන්නේ මේ නිදහස කියන එක මාර වැදගත් වෙන. මේ නිර්මාණය මං හිතන්නේ ගොඩක් සාර්ථක වෙනවා නම් සාර්ථක වෙන්නේ නිදහසත් එක්ක. දැන් අපි වෙන්නේ නෙමෙයි වෙනවා. ඔව් ඒක තමයි වෙනවා. වෙන්න ගියාම මචං. ඒ නිදහස මං හිතනවා හරි වැදගත්. අනික පැත්තෙන් දිල්ලානේ. වෙන කැරක්ටර්ස් සහ මං කියන ටීම් එකකට සිටිය යුතු එහෙම කණ්ඩායමක්. මේ ටීම් වර්ක් එකක් මේක. මම හිතන ඒක තමයි මේ ජයග්‍රහණය කරා යන්න පුළුවන්. මම හිතන්නේ මචං මේ දැන් අපිට තියෙන පොඩි මං කියන්නේ මේම දැන් උදාහරණයක් ඇටියට ඔය මම වෙන රටවල් ගිහලා මම දැකලා තියෙනවා සමහර ෆිල්ම් ෂූට් කරන විදිය සහ ඒවට සම්බන්ධ නොවුනට ඒවා අපි ආසාවෙන් බලන් ඉඳලා තියෙනවනේ. හරිද? මට හිතෙන පොඩි ඉන්ටර්නැෂනල් ක්වොලිටි එකක් සහ පොඩි ගෞරවනීය භාවයක් මේ වෘත්තිමය භාවයන් වලට දීලා තිබ්බා කියලා මං හිතනවා. ඒක නේ. ඒ කියන්නේ අපිට එළියදී ලකා අපිත් එක්ක යාළු වුණාට මචං අපිට මේ වෘත්තිමය වශයෙන් නළුවන් කෙනෙකුට තිබ්බේ ගෞරවය අනිවාර්යයි. ඒක හැබැයි නිර්මාණයට මාරු විදිහ වැදගත් වෙනවා. ඔව් දැන් නකා කොච්චර දක්ෂයෙක් වුණත් මොකක් වුණත් අර කැමරමන්ලා දෙන්නට දීලා තිබ්බ නිදහස. එයාට එයාගේ වැඩිනේ මට නිදහස් දීලා තිබ්බා. සෑහෙන ඩබින් කරන්න ගියාම මගේ පෑයි ගන්නෙ මං හරි ඇයි වොයිස් යනවනේ. මටත් එහෙම මචං මං හින්දා දවස් දෙකක් විතර වොයිස් කැන්සල් වුණා. අයි මචං මේක පොඩ්ඩ වෙනවා ගන්නවා. මට හිතෙනවා දැන් පැයක් ගියාට පස්සේ තව මට පුළුවන් කියලා. උනාට බැයි අම්මට අතන ගිහින් බලමු කේස් තමයි. නෑ ඒකයි. අතුල වුණත් මචං අතුල වුණත් ඩබින් කරද්දී වුණත් අතුල හරි දසමෙට ඒ වැඩි හැමතිස්සෙම රුපියල් සත් දැන් ආවේ නේ උන මචං කෝල් ෂීට් රට බලනවා. ඔව් ඒක නෑ. ඒ ලිමිට්ස් හදාගෙන මේකේ තිබ්බේ හොඳ වැඩක් කරනවා කියන ලිමිට් එක. අනිවාර්යයෙන් ඒක මම හිතනවා අපි සාර්ථක වුණා කියලා. අවුරුදු 5ක් කියන සෙල්ලම් නෙමෙයි මචං ෆිල්ම් එකක් කරනවා කියන්නේ. ඒක වැඩේ නේ. ඒ කියන්නේ මේ
අවසාන විග්‍රහය තියෙන්නේ මචං කැරක්ටර් ටික තමයි මං හිතන්නේ මෙයාගේ ඒ අපි සංසිද්ධිය චිත්‍රපටයක් ගත්තාම චිත්‍රපටියක අර කතා කළා වගේ කතා සාරයක් තියෙනවනේ. දැන් මේක ඇතුලේ අපේ ඔඩියන්ස් එක බලනවනේ දැන් ඉස්සරහට. මම හිතන්නේ මේ කතාව ඇතුලේ තියෙනවා කතා ගොඩක්. මේ කියන්නේ බේස් මෙහෙම මතු පිටින් යන කතාව ඇතුලේ මේ ලයිෆ් හරහා යට වෙන මේ තියෙන මේ සිස්ටම් එකේ ඇතුලේ තියෙන මහා ඛේදවාචකයක් වෙන විදිහකට පෙන්වනවා. අපේ ඛේදවාචකේ තමයි. අපේ දැන් මේකේ ෆිල්ම් එක පෙන්වන්නෙත් මේ ඇතුලේ තියෙන තව එකක්. ඔයා හිතන්නේ ඔයා ඕක හැර ඔයා වෙන මොන චරිත කරන්නද ඔයා කැමති? දැන් හරි. දැන් මට වෙන චරිතයක් තියෙනවා. හරිද? මං ආස චරිතයක් තියෙනවා. ඒ වගේ ඔයාට වෙන මොකක්ද දුන්නන්නද ඔයා කැමති? ඕක ඇතුලේ. ඔව්. ওই චරිත ටික අතරේ වෙන මොකේකටද ඔයා කැමති? ලකාගේ චරිත කියන්න එපා. මං කැමති මේ අඹ කරපු එක කැමති. ඇත්තද? ඔව්. ඒක හියුමන් එක මචං අපි කැරක්ටර් එක ගත්තාම මතු පිට තියෙනවා අපි ඒකට දක්වන ප්‍රතිචාර තියෙනවනේ. සාමාන්‍ය චරිත සාමාන්‍ය සමාජයේ තියෙන චරිත වලට අපි දක්වන ප්‍රතිචාර තියෙනවා මේක. ඒකට ඔපොසිට් එක ඇඩ් කරනවා කියන්නේ වෙන එකක් මචං. ඔරද නේද? පොලිස් කාර්යයක් කිව්වේ හැටිය අපිට එන එක ඔලුවට එන්නේ රයිට් මෙහෙම සමහර අය දස වෙන්න පුළුවන්. ඒකේ ඔපොසිට් එක වෙන්න පුළුවන් හොඳ. හැබැයි ඇතුලේ තියෙන හියුමන් එක පොලිස් කාර්යයේ ලකා ගේන විදිය. නෑ ඕකේ මචං ඕකේ තියෙන්නේ මං හිතන්නේ අපිට බලන විදියට නේ මචං පේන්නේ. අපි බලන්නේ අපේ වපසරිය ඇතුලේනේ. දෙයක් බලලා තීරුම් කරලා දෙන විදිය ඇතුලේ අපිට කියන්න පුළුවන් බලන කෙනාගේ ස්වභාවය. දැන් ওই පැරඩයිම් එක මචං පැරඩයිම් එක සහ පැරඩයිම් එක shift කරලා දෙකම කරලා මචං මේ හැම කැරක්ටර් එකම පෙන්නනවා. මම ආසයි ඔයාගේ චරිත දුන්නා. ඔව්. ඒ දන්නවද? ඒක කියන්නේ මොකද කියන්නේ? ඔබට අර කැලේ කියන්න පුළුවන්. අර මොකද්ද? අර ඉංග්‍රීසි වලින් සුද්දන්ට කියන කැලේ මතක නම් කියන්නේ. ලුවරෙන්නේ දැන්. මම මචං නටලා තියෙනවනේ. ඔව්. නටනවා නෙට්ටුවනේ. ඔව් මට මේ චරිත ඔක්කොට මං ආසයි. විශේෂයෙන්ම ඔයාගේ චරිතයට ආසයි. කවුද අපේ මේ සිරි කරපු චරිතයට ආසයි මචං. මොකද ඒක මට තිබ්බලන් ටිකක් නටා ගන්න තිබ්බා. කරුමෙත් මචං තාම එකක් මට හම්බෙලා නැහැ නටන්න. මට බෙර ගහන්න එකක් තාම හම්බෙලා. මං ඒක තිබ්බනම් පොඩි එකක් මට කරන්න තිබ්බා කියලා මට ඇයි නිමර්සිටි මාමගේ තියෙන්නේ මේක අමාරු එක කියන්නේ දැන් අපි හිතමු ටීම් එකක් හදනවා නම් ටීම් එකේ බැලන්සින් දැන් මම නාට්‍ය කණ්ඩායම් හදනවනේ. මම එක කාලෙට එක නාට්‍ය කණ්ඩායම් හදනවා. එතකොට මම තමයි බැලන්ස් ෂාප් එක ඉන්නේ දෙන්නේ. එතකොට ඒක වෙන වැඩක්. දැන් මේකේ බැලන්ස් ෂාප් එක හරියට තියලා තියෙන්නේ නිමර්සිටි මාමලා. හරිද? මේ ටීම් එක ගෙනියන්නේ කොහොමද? ඒ බැලන්ස් එක හදාගන්න. මේක එක කැරක්ටර්ස් මෙහෙම තියෙන කැරක්ටර්ස් කොහොමද බැලන්ස් කරන්න කියන එක. ඒක මං හිතන්නේ ඉතා සූක්ෂම මට ඒක හරියට ෆීල් උනේ මම මෙහෙම කණ්ඩායම් කීපයක් මෙහෙම හදලා මචං සමහර ඒවා අතෑරලා යනවා. ඒ කියන්නේ දන්නවද මේක තියාගන්න බැරි වුණාම එහෙම ලෙහිලා යනවනේ. එහෙම ගිහින් තියෙනවා. ඉතින් මම මෙතෙන්දී මේ කැරක්ටරේට ගියාට පස්සේ මට අර ටික ටක් ගාලා ඒ ටික ආවා අම්මට මේක වෙන බැලන්ස් එකක් මේකේ තියෙන්නේ කියලා. ඒ බැලන්ස් එක මං හිතනවා ඒ ලියලා තියෙන එක මරු. දැන් ඔය මට ඒක දකිද්දී ඔය චරිත ගැන විග්‍රහයේදී මේ ඇත්තම මම තාමත් හරියට චිත්‍රපට පිටපත කියුවේ නැහැ. හරිද? මම ඒ වෙලේට ඔය කියන මගේ ස්ටයිල් එකේ. මම පිටපත කියවන්නේ මචං 3 දිනක විතර අහගන්නවා. අධ්‍යක්ෂකවරයෙක් අහගන්නවා නේද? මට මොකක්ද කියාවිට මචං මට එකපාරක් ඇහුවම ඩයලොග් ටිකක් මතක හිටිනවා. ඒක හැල්ලක් උලක් කියන්න පුළුවන්. මම එක දවසක් ඒක නාට්‍යයක් කරන්නේ පැයකමාර දුම්කලනේ. දුම්කල බන්සි බෙරළනේ. ඔය මට මට මතක හිටිනවා. ඒ නිසා මම පිටපත කියවලා ලොකු විග්‍රහයට එන්නේ නැහැ. ඒ මගේ හැටි. අදටත් එහෙමයි. හරිද? ඉතින් හැබැයි මේ මචං මේ මට ඔකේ තියෙන ළඟකම තමයි දැන් අපේ ගමේ ඉස්සර සිරියయ్య කියලා කෙනෙක් හිටියා. හරිද? ওই සිරියయ్య මචං ටීටර් බලනවා මේ ටීටර් කරනවා. එයා මෙහි ඇවිල්ලා
ඒසන් වැඩ කරේ. ගමට යද්දි චිත්‍රපටිය බලන් ගිහලා එහෙ ලියනවා. ඒ චිත්‍රපටිය තමයි ඔව් චිත්‍රපටිය ආපහු ලියනවා. ගනදුරක් මැදින් සහන් එලියක්. අපායට යන්නේ උන්. මං අපායට යන්නේ උන් එකේ හිටියා. ගනදුරක් මැදින් සහන් එලියක්. පොල් කොට ගහලා. ඒක තමයි අපේ ගමේ තියෙන ඉවෙන්ට් එක. ඉවෙන්ට් එක. දැන් ඒව නෑ මචං සිරිය අයියත්තරම කැන්සර් එකක් කරලා මරෝ අපි කොළඹට මෙහෙට ආවා. දැන් අපේ ගමේ ඒව නෑ. හැබැයි ඒක මචං ගමේ ඉවෙන්ට් එක. ඔය ආශ්‍රේ මචං කෙල්ලෙක් කොල්ලෙක් එක පැනලා යනවා. ඒක පොඩි ළමෙක් ලොකු ළමෙක් වෙලා චරිතේ නෑ. ඉන්න ගෑණියෙක් රංගපාන පොඩි චරිතේ. හරිද? සමාගම් මඩුවට මචං දොරකුළු දාන්න ඕනේ. අයි යන ගමන් කෙල්ලව සමාගම් මඩුවට දැන් ගිහලා තව කි. අර ඒ වගේ මචං ගමේ පොඩි චූටි කෑලි ගොඩක් මචං. ඕක ඇතුලේ තියෙනවා. හරිද? දැන් මට ඉස්සරහ ඒ නාට්‍ය මචං ඉස්සර ඕනෙන් රජතුමා එනවා මචං. ටං ටකට ටං ගාලා එනවා මචං. එකපාරට රජතුමාගේ මාලිගයට රන්මසු ගන්න හොරා බයින හොරා මචං 7:00 විතර වහලේ උට නගින ටීචර් මඩු. හොරෙන් ඉවර වෙද්දි තමයි මචං බහින්නේ පාන්දර පාටට. ටං ටකද ටං රජතුමනි අරුට පිනි ඌට පිනි බාලා කිඹුන් යනවා. අයියර සවුන්ඩ්ස් දාන්නේ මචං මේව නෑ. හැබැයි ඉතින් ඒ වගේ වුණා මේ චිත්‍රපටයේ තියෙන විදිය තියෙන්නේ කොහොමද? ඒක ලකා මෙහෙ නෙමෙයි. ලකා එන ඩොටේ. කොළඹ වගේ හිටියට හරිද? ඉතින් මචං ඒ අත්දැකීම් තමයි මචං මේක ඇස්සේ තියෙන්නේ. ඒක මාරයි. ඒක වෙන ළඟයිනේ අපිට. ඒක ළඟ ඇත්තටම මං හිතන්නේ මේ චිත්‍රපටයේ මිනිස්සු අතරට යන්න හේතුකුත් ඒක තියෙන ස්ක්‍රිප්ට් එකේ දැන් මේක ලෙවල්ස් කීපයක් තියෙනවා. ළමයි බැලුවොත් මචං වෙන එකක්. නාට්‍යකාරයෙක් බැලුවොත් වෙනම එකක්. සාමාන්‍ය මිනිහෙක් බැලුවොත් එහෙම ආචාර්ය මහාචාර්ය බුද්ධි මට්ටමේ. ඒ කියන්නේ මේ සීල දිනාට ඇත්ත හරියට. මචං මේක ඒ හැමෝටම විග්‍රහයක් තියෙයි ඒක සම්බන්ධව. අනික පොඩි ළමයාටත් බලන්න පුළුවන් විදිය තමයි තියෙන්නේ. පුළුවන්. ඒක හැමෝම ඔලේ සීල දිනාට එහෙම එකට ඉඳන් දැන් මේ චිත්‍රපටියේ තියෙන්නේ මචං ඒ නිර්මාණකරුවගේ තියෙන ජන විඥානේ. ඒ සාමාන්‍ය ඕඩියන්ස් එක ලකා කමර්ෂල් කාරයනේ. වෙලෙන්දන් ඉන්නේ ඒ සෙන්ස් එක මචං. ඒ කියන්නේ හැමෝටම අල්ල ගන්න පුළුවන් විදිහට මචං වැඩේ කරලා තියෙනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි මේ ඩිරෙක්ෂන් වලදී මේ ඒක මං හිතනවා හරි වැදගත් වුණා අපිට කියලා කියන්නේ. මම නම් එනේ සීරෝනේ මචං එන්නේ. මම මොකද ඔළුවේ තියාගෙන එන්නේ. හැබැයි මම කැරක්ටරේ ගැන මම පිටපත බලනවා. හරිද? බලලා මම බයෝග්‍රැෆි එකක් ගහ ගන්නවා තමයි. ඒ බයෝග්‍රැෆි එක ගහගන්නේ මම ඩිරෙක්ටර්ත් එක්ක කතා කරලා ඒක මම ගෙදර හෝම්වර්ක් කරගන්න ඕනේ. ඔව් මටත් ඒවලා තිබ්බා. පොලිස් නෑ උඹට තියෙන වෙන දක්ෂතාවයක් මම දන්නවනේ. නෑ පොලිස් සමන් කියලා ලියලා තිබ්බා මට. හරි. මෙහෙම ලියලා ඒවලා තිබ්බා මචං. මට කරේ මම බැලුවද කියලාත් ඇහුවා. මුළු වීදි නාට්‍ය කණ්ඩායමක්ම මේ ඔබ නාට්‍යයක් මේ ජයන්ත ශන්සි ජයන්ත මෙයාගේ ජයශ්‍රී අයියගේ ගමේ නාට්‍යයක් පෙන්වන්න වීදි නාට්‍යයක් පෙන්වන්න මෙයා උඹ ඒ වගේ දර වැඩ කරනවා හරිද පෙන්වන්න බාර අරගෙන මම කිරි කපනකොට උදේ පාන්දර 5 මාට කිරි කපනකොට මට අද වගේම තමයි 5 මාට කපනකොට උඹ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා අර ගීලා ගියාම මම බලමු මොකක්ද ඉන්නවා කියලා එක්කන ගිහින් නම් වීදි නාට්‍ය 6ක් කරනවා දෙන්නත් එක්ක මම මේ ලොකු දෙයක් දන්නේ නැතුව නේ නෑ ඒක උනේ මචං මට ජයශ්‍රී කිව්වා අපේ ගමේ නාට්‍යයක් තියෙනවා නාට්‍ය කණ්ඩායම අරන් එන්න කියලා බස් එක එවනවා කිව්වා කොට්ටාවට ඒ වුණාට කොහොමද බස් එකේ ලොකු ටාටා බස් එක අපි දෙන්න තනි දැන් මං කියන්නේ ඒක ඒ අපි වීදි නාට්‍ය වල හිටපු එකත් මේ ෆිල්ම් එකට මාර විදියට බලපෑවා. ඒ කියන්නේ මේක ඇතුලේ ඒ සැරිසරන කොට ඒ ඔක්කොම වෙනකොට අර අත්දැකීම් මාර විදියට නෑ මචං මේකට විතරක් නෙමෙයි මචං. මේ කොළඹ අපි ගම් වල ඉඳලා ඇවිල්ලා කරක් ගහන්නමත් ඒක තමයි වටේ. මම ඔය කියන්නේ දැන් අපි කියනෝනේ දැන් ඔය නාට්‍ය හා රංග කලාව තියෙනෝනේ O level වල. හරිද? මීඩියා විෂය තියෙනෝනේ මචං ඒක ඉගෙන ගන්න ඕනේ රංගපාන්න නෙමෙයි. ටෙලි නාට්‍ය වල ඉන්න නෙමෙයි. ඒකේ තමයි මචං ජීවිතය ඉගෙන ගන්න. මේ කලාව ඇතුලේ තියෙන ජීවිතය. ජීවිතේ කොහොමද කියන එකනේ මචං. දැන් අපිට තියෙන ලොකු පන්නරයක්. දැන් ලොකු පන්නර දැන් අපේ උන්ට නැති පන්නරේ අපිට තියෙන පන්නරේ තමයි මචං. අපි මේකත් එක්ක ගැවසිලා නේ. ඒකත් එක්ක තියෙන අත්දැකීම තමයි අපිට වැඩ කරන්නේ. මේක හැබැයි සිරිත් හොඳට කරනවා අම්මා නියමටම කරනවා. සීලු දෙනවා මම හිතේ ඔක්කොම හොඳයි. ඔක්කොම හොඳටම කරනවා. ඒ කියන්නේ මේ හැබැයි තරගයක් තිබ්බේ නෑ අපි අතර. නෑ නේ මචං මේක අදත් නෑ අදත් නෑ නේ. සමහර වෙලාවෙ එහෙම ගියාම තරගයක් තියලා වැඩේ කියලා වෙනවා. පොඩි ඉරිසියාවක් තිබ්බම
පොඩි ඉරිසියාවක්යි පොඩි ඉරිසියාවක් නිසා තරගයක් නෑ ඉතින්. නෑ පොඩි නෑ ඉරිසියාවක් නෙමෙයි මචං. මට හැමතිස්සෙම හිතන්නේ ඔයා දැන් ඔයාගේ වෙන එකක් දැක්කත් මට හිතෙනවා මට මෙහෙම කරන්න පුළුවන් ෂා පට්ට මරු වැඩි. මට මෙහෙම කරන්න. මටත් මෙහෙම තිබ්බනම් නෑ මේකේ තිබ්බා මචං ෂෙයාරින් එක තිබ්බා. ඒ කියන්නේ අපි කට්ටිය එකටමනේ හිටියේ. එකටම හිටියේ. එතකොට මාර විදියට මෙහෙම හෝ මාරු කර ගැනීම එක තිබ්බා. මෙහෙම කරොත් මෙහෙමයි නේද මෙහෙම නෑ අපිට මචං මේ අපේ කාලේ අය මං කියන්නේ අලුත් අය නෙමෙයි. අපිට එහෙම අපි බොරුවක් මේන්ටේන් කරන්නේ නෑනේ. නළුවෝ කියලා එහෙම මේන්ටේන් කියන්නේ ඔයා මං හිතන්නේ එහෙම ඔයා කොහොමත් නෑ. අපි කවුරුක්වත් එහෙම නෑ. එතකොට මචං අපි මේකට අවංකයිනේ. අනික මේක ජොබ් එක. දැන් අපි හිතන ජොබ් එකනේ. අපි ජොබ් එකට ගියාම උදේ වැඩට ගියාම වැඩේ ජොබ් එක කරලා ගෙදර එනවා. ඕකනේ මචං. අපි වැඩේට අවංක හින්දා මචං මිනිස්සුන්ට ඇත්ත කතා කරලා ඉන්න පුළුවන්. ඒක තමයි ඉතින් ෂෙයාරින් කියන්නේ. නේ. ඔයා මට මතකයි කිව්වා මචං මට ඔයා මට ඇවිල්ලා කිව්වා මචං මෙහෙම වුණොත් මෙහෙම හොඳයි. මාත් සමහර අදහස් ඔයත් එක්ක කතා අපි අනිත් එක කතා කරා. මේ වුණාම කොහොමද කියලා කොහොමද කියලා කතා කරනවනේ මචං. දැන් කිව්වොත් එහෙම තරහ වෙනවා. අපි ඔක්කොගේම අතර ඒක තිබ්බා ඈ. ඔක්කොගෙම තිබ්බා. ඒක තිබ්බා මාර විදියට තිබ්බා ඒක මම නෑ සිරි අශාන් ටවර්ඩ් අංජනයා දිල්ලානි ඔක්කොම ඉතින් වෙනම ලෙවල් එකක් තියෙනවා. ඒකම තමයි සාර්ථකත්වය මම. මේ ස්ටෝරි බෝඩ් හදලා ඊට පස්සේ රිහර්සල් කළා. රිහර්සල් කරානේ මුල් කාලේ හිටියේ රිහර්සල් එහෙම කළානේ. එතකොට මං හිතන්නේ එතකොට මේක සම්පූර්ණ පිරිලානේ තියෙන්නේ. වැඩේ මොකද්ද කියන එක දන්නවා ඔළුවේ තියෙන අපේ තුමිදු දොඩන් දෙන්න. හරිද? එතකොට එහෙම මේ ඒක ඔළුවේ තියාගෙන යන්නේ එතක වැඩේ ගහන්න ලේසි. ඒ කියන්නේ බැට් එකේ මැද්දට ගන්න එකයි අමාරු. ගහන්න හය ගන්නකොට පැත්තේ වෙදිලා හය යනවා ඒක තියෙනවා. හරියට බැට් එකේ මැද්දට ගන්න එක තමයි අමාරු. ඒක ගැව්වනම් හරි ලස්සනයි. එතකොට ඒ හය ලස්සනයි අරක ලස්සන නෑ. කොනක වෙදිලා ගියොත් නෑ ඇත්තටම අර මම දැක්ක මේ ෆිල්ම් එකේ මචං දැන් මේ වාලම්පුරි ගැන කතා කරනකොට දැන් මේක කිව්වේ ගවම මතක් වෙන්නේ අර රෝදේ උස්සන් හිටපු හාදයනේ. ඉතින් ඉන්නේ එළියද? ඌ එළියනේ එළිය හරිය ඇතුලේ නෑ ඌත් එක්ක වාලම්පුරි සම්බන්ධෙන්නේ නෑ. ඒ බං ඌනේ වික්කේ. විකුණ මං චිත්‍රපටියක් ගැන චිත්‍රපටියක් නෙමෙයි මං අර හාදේ කිටි විකුණන මේවා මේ වාලම්පුරි වික්ක. මට නම් මේක වාලම්පුරි කිව්වේ ගමන් මේක මතක. අර මුදු එහෙම දාගෙන එහෙම හිටියේ. මේකේ ලස්සන ඩයලොග් එකක් තිබ්බා. මං ඊට පස්සේ මේ ලකාට කතා කරා මම පළවෙනි ෂෝ එක බැලුවා. මේ ඒකේ ඩයලොග් එකක් තිබ්බා. ඒක කපලා මචං. මගේ ඩයලොග් එකක්. ඒක කපලා තියෙන්නේ. ඒක ඊටට දුකයි නේද? ඒකත් දුකයි. හැබැයි ඒකේ ඒ සමස්තය ඇතුළෙම සමහර විට ඒ ෆිල්ම් එක තිබ්බ කියලා මම අදටත් හිතන්නේ. ඒක ඇත්තටම ෆිල්ම් එක තිබ්බනම් හොඳයි කියලා මම දැනටත් හිතන්නේ. මොකද ඒක තිබ්බ මචං අර පූල් එක ගාව ෂූට් කරේ. ඔව්. එතනදී මම එතනදී කියනවා පෙලක් කෙවුම් මේ මොකුද කිඹුල් හුණු පස්සේ යනවා. පෙලක් කෙවුම් සතයක් හොයාගෙන යනවා. එහෙමනේ මචං දැන් මේ ළඟදී තිබ්බ ගෝනුස් එක්ක වන්න කියලා මගේ යාළුවෙක් කෝල් කරලා කිව්වා. ලොකු ගෝනුස් උනත් කියලා. ඒ මචං ඒක තමයි හීනි. මචං ඒක හරියට මේ දෙයියෝ වගේ. දැන් කේන්ද්‍ර බලන මිනිස්සු වගේ මචං. උංගාවට ගියාම උන් කියන්නේ නැහැ හෙට ඉඳන් සුබ වෙනවා කියලා. නෑ කවදාවත් කියන්නේ. 2027 පෙබරවාරි 6 වෙනිදා 7යි 10යි ඉඳන් තමයි හොඳ වෙන්නේ. මචං දැන් පෙබරවාරි 6 7යි 10 වෙනකම් පොඩි ෂේප් එකක් දාන්න තරහා ගන්න පුළුවන් මචං අපි. හරි ඒ වෙනකම් මචං එයාගේ වැඩ ටිකක් තියෙනවනේ. දෙයි ටික කපන්න ඕනේ මේක වදිනවා සූර්ය වදිනවා. දැන් මේකත් මචං එහෙමනේ. දැන් මොනවද හොයනවා සතේ. අම්මට බුදුම එවිල්ලක් වන්නේ කිඹුල්ලුණු. වටිනවද? මෙහෙම මැට්ටෝ ඇති ඉතින් ගන්න ඇති මේවා අස්සේ මේ ඔක්කොම නිදානේ මේක ඇතුලේ තියෙනවා. හරි මේකේ පොරි දාලා පොටපට ගාලා පුපුරනවා කියමුකෝ. අපිට මොකද මොකද්ද? අපිට නෑ. දැන් පොරි දාලා ඕක අපි තාච්චි එක දාලා කරන්නේ. නෑ බම් මේකේ හාල් කෙටුවත් අපිට මොකෝ මේ සතාගේ නේද? දැන් මේ මචං හීන තමයි. අමාරු තමයි ප්‍රශ්නේ. හීන තමයි මචං මගේ. දැන් මේ වගේනේ මේ වගේ දැන් මෙතන මම මහජන සම්පත ටිකට් එකක් තිබ්බත් ඒ වගේ නේ. මේ වගේ මම දැක්ක මේ වගේ අද්දාලා ටිකට් එකකුත් තියෙනවා. හන්දනවා ඇන්දිලි මචං. එහෙම තමයි. එහෙම තමයි. හැබැයි මේ චිත්‍රපටිය පුරාවට තියෙන මචං ඒ ඇන්දිල්ලේ ස්වභාවයම තමයි. අනිවාර්යයෙන්. නේ. තව අන්දනවා කියන්නේ මචං ඒ ෆිල්ම් එක බලුවම මචං කොහේ හරි තැනක අපි ඉන්නවා.
අනිත් එක ඒක අන්දනෝම නෙවෙයි මචං අපි ඇඳුම කපලා අපිම ඇඳ ගන්නවා. ඇඳ ගන්නවා. ඒකයි තියෙන්නේ මේ ඇත්තට මේ සිස්ටම් එකේ හැමෝම කරන්නේ ඒක. අපි බලලා ඇඳුම බලට කපලා අපිම මහලා අපිම අඳිනවා. මට අපරාධය අර චරිත ඉතින් අර හුණේ කතාව නැතුනේ කියලා මම අදටත් දුකයි. මට උනත් මචං ඉතර හුණික් යද්දි නිකන් හොම් බලන් හිතනවා මේක කළු පාට කිඹුරු කෝටි 5ක් නේ මචං. සිල්ලංගේ. ඒ හීනේ ඇති මචං සෑහෙන කාලයක් ඉන්න. ඒ වගේ තමයි. ඒ හීන තමයි ඉතින් මේක කතා කරන්නේ නේ. ඒක මාරයි. ඒ කියන්නේ ලස්සන මේ concept එක ෆිල්ම් එක ඇතුළේ. මියුසික්. චින්තක අම්මා කොච්චර ලස්සන මියුසික් කලාද කිව්වොත් ඔක මගේ සින්දුව හැදුවේ නෑනේ මම බොහොම අමාරුවෙන් ඒක කිව්වේ ඔව් ඒක හැදුවේ නෑ දැන් චින්තකව දන්නේ නැහැ මචං හුඟක් අය හරි මට හිතෙන්නේ ඔහොම එම් කොච්චරද අම්මාට ඈ නෑ චින්තක අපි නෑ තේස්සේ දන්නවා මං කියන්නේ විෂුවලි දැන් ඔයා දැක්කොත් ඔයා දන්නවනේ මචං නෑ කොහොම චින්තකයා දැක්කා මියුසිෂියන් කෙනෙක් කියලා හිතන්න බෑ නෑ නේන්න ඒ කවුද අර අපේ පොඩි පිළි වගේ ඕ මන් දන්නවා මේ සෙරෙප්පු දෙකක් දාගෙන යනවා ඉතින් මන් දන්න කැමරාමන් කෙනෙක් ඉන්න ඌ වෙන දක්ෂයා මචං මට හිතෙන්නේ මූ ගෑරේජ් එකේ වැඩ කරනවා කියලා පෙනුනේ නෑ මචං නේ චින්තකයාගේ එහෙම නෑ එහෙම කන්නේ ආතක් පාතක් නැතු වෙනවා කියන තියෙන්නේ උට තියෙනවා නමුත් නෑ වගේ උදා මේ දවස්වල තියෙන චිත්‍රපටි ඔක්කොම වගේ මියුසික් කරනවා අපිට දෙන්න තමයි අපිත් ඒක නෑ නෑ ඒක කියන්නේ විෂය කියන්නේ එකක් මචං ලයිෆ් එක කියන්නේ එකක් නේ අපි හුඟක් විෂයයි ලයිෆ් එක එකට මෙහෙම හමන්න අන්න කෙල වෙනවා හමන්නනවා කියන්නේ කුණුවල පැද්ද නෑ එකතු කරනකොට එකතු හැමනෙනවා නෑ ඔක තියෙනවනේ හැමනෙන කතාව චිත්තපටිය පුතා හැමම නියන් නියන් ඒ කියන්නේ නියන් ගොඩක් ගැන කියන්නේ ඒ නියන් හැමනි නියන් නේද ඒක අපේ සිරි නිතරම කියන එක ඔව් නිතරම කියන එක ඒක මේකේ අනිත් එක මචං මේකේ අර පොඩි කැරක්ටර්ස් වල කොහොමද ඩිල්හානිගේ පූසා අර පොඩි කැරක්ටර්ස් වල ආපුවත් අපේ ප්‍රවීණය ඔය මට රඟපානවා අර කඩුවක් කරා රඟපාන එකක් ඔව් අර ට්‍රේලර් එකේ තියෙන මේ අර මෙහෙම කොල්ලෙක් රවුල් මල්ලි ඇවිල්ලා කියන එකේ වෙන වැඩක් ලස්සන ෂොට්ස් එහෙමද දැන් ඇත්තටම මේක ගැන මේ අපි කියන බෞසුත කතා මේක අදාළද දන්නේ නැහැ. හැබැයි ලස්සන කතන්දරයක් තියෙනවා බලන් ඉන්න පුළුවන්. මියුසික් තියෙනවා ඉන්න කීප දෙනා හොඳට රඟපානවා. ඉතින් සමස්තේ ලස්සන චිත්‍රපටයක් තියෙනවා. ඔව් ඇතුලින් චිත්‍රපටය ඇතුළ කතාව බලා එහෙම දැනගන්න ඕන. ඒ ගැන අවධානයක් තියෙන කෙනෙකුට ඒකත් මේ බලන්න පුළුවන් මේක ඇතුලේ. ඔව්. මේකේ විශේෂකුත් නේ රටවල් මචං දැන් ගොඩක පෙන්නනෝනේ. ඒවා හවුස්ෆුල් කියලා දැනනකොට වෙන අමුතු චූන් එකක් තියෙනවා ඒ කැපකිරීම වලනේ. සෙල්ලා වැඩක් නෙමෙයිනේ. ඒ නිදි මරාගෙන. මේකේ පොඩි විශේෂත්වය තමයි මං හිතන්නේ. දැන් මං හිතන්නේ ඕස්ට්‍රේලියාව වෙන රටවල ඒ ෂෝස් ටිකේ හවුස්ෆුල් මං හිතන්නේ ටිකට්ස් ඔක්කොම විකිලා වගේ තියෙන. හැබැයි මරු ඉතින් එකම චිත්‍රපටියේ භාෂා දෙකකින් බලන්න පුළුවන් නම් ඒ කියන්නේ එක එක්කෙනා තමන්ගේ භාෂාවෙන් බලන්න පුළුවන්. ඒ මචං රටවල් 18ක පෙන්නනවා. මේක තමයි මචං ලංකාවේ මං හිතන්නේ සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙනියනවා කියන එක. ජාත්‍යන්තරයට යනවා. වෙන විදියක්. අපි ජාත්‍යන්තරයට යනවා. එන්න දුරයි ඈ.